මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ ගැන. මොනවද මේ ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ කියලා කියන්නේ? මෙන්න මේ විදිහට වෘත්තයක් තිබුණොත් මෙන්න මේ වෘත්තයට ගෑවි නොගෑවි යන විදිහට අඳින්න පුළුවන් සරල රේඛාවලට අපි කියනවා ස්පර්ශක කියලා. ස්පර්ශක. මේක වෘත්තයේ එක ලක්ෂයකදී මේක වෘත්තේ කැපෙන්නේ නැහැ. හැබැයි වෘත්තේ ගෑවි නොගෑවි යන විදිහට අඳින රේඛාවක් තමයි ස්පර්ශකයක් කියන්නේ. මෙන්න මේ විදිහට වෘත්තයට ස්පර්ශකයක් ඇඳලා තියෙන යම් ලක්ෂයකදී මෙන්න මේ විදිහට ජායක් ඇඳුනොත් ජායක් ඇඳලා තිබුණොත් මෙන්න මේ ජායයි ස්පර්ශකයයි අතර කෝණයට මේක ජාය මේක ස්පර්ශකය මේක ජාය මේක ජාය මේක ස්පර්ශකය මේ ජාය ස්පර්ශකයත් අතර කෝණයට ඒකාන්තර වෘත්තකණ්ඩය කියන්නේ මෙන්න මේ පැත්ත. වෘත්තය මේ විදිහට ජායකින් ඛණ්ඩ දෙකකට බෙදෙනවා. මේක කුඩා වෘත්තකණ්ඩය මේක මහා වෘත්තකණ්ඩය. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන කෝණයට ඒකාන්තර වෘත්තකණ්ඩය කියන්නේ මෙන්න මේ පැත්ත. මහා වෘත්තකණ්ඩය. ඒ වගේම මෙන්න මේ ස්පර්ශකයයි මේ ජායයි අතර මේ පැත්තෙත් කෝණයක් හැදෙනවා. එතකොට මේ පැත්තේ කෝණයට ඒකාන්තර වෘත්තකණ්ඩය වෙන්නේ මෙන්න මේ පැත්ත. එතකොට එහෙම තිබුණා. වෘත්තේ තියෙනවා. වෘත්තේ මෙහෙම ජායක් තියෙනවා. ඔය ජාය මෙහෙම ස්පර්ශකයක් ඔය ලක්ෂණය ඇඳලා තිබුණා. මෙන්න මේ පැත්තේ හැදෙන මේ කෝණයට ඒකාන්තර වෘත්තකණ්ඩය කියන්නේ මෙන්න මේ පැත්ත. එතකොට වෘත්ත හා සම්බන්ධ ප්‍රමේයක් තියෙනවා මොකද්ද? ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජාය හා ස්පර්ශකයේ අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩවල කෝණයට සමානයි කියලා. ඒ කියන්නේ ඒකාන්තර මෙන්න මේ කෝණය මේක ස්පර්ශකය මේ ජාය ඒකාන්තර වෘත්තකණ්ඩය කියන්නේ එතකොට මේ කෝණයට මේ පැත්ත ඒකාන්තර වෘත්තකණ්ඩේ කෝණ හැදුනොත් එහෙම මෙන්න මේ විදිහට හැදෙන කෝණ ඔක්කොටම සමානයි. මෙහෙම එකක් හැදෙන මෙන්න මේ කෝණය x නම් මේක x. එතකොට මේ විදිහට ඔය ඒකාන්තර වෘත්තකණ්ඩේ හැදෙන්න පුළුවන් තව ඕන තරම් කෝණ මෙහෙම හැදෙන්න පුළුවන්. මෙහෙම හැදෙන්න පුළුවන් මෙහෙම හැදෙන්න අපි මෙහෙම එකක් කරනවා. එතන මේ කෝණය ගියත් මොනවද වෙන්නේ? x එක. එතන මෙහෙම ජායත් ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමානයි. එතකොට මේ මහා කෝණය සැලකුවොත් එහෙම මෙහෙම තියෙනවා. මෙහෙම ස්පර්ශකයක් ඇදලා තියෙනවා. මෙහෙම ජායක් තියෙනවා. එතකොට මෙන්න මේ ජායත් ස්පර්ශකයත් අතර කෝණය මෙන්න මේ පැත්තේ හැදෙන කෝණ වලට සමානයි. ඒක තමයි මේකේ ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණය. ඔන්න ඔක තමයි ප්‍රමේය. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මොකද්ද? ජායත් ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමානයි. ඒක මේ පැත්තට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මහා කෝණයට අදාළ වෙන්නේ මේ පැත්තට සුළු වෘත්තකණ්ඩය තුල හැදෙන කෝණයක් වෙන්නත් පුළුවන්.